ඔයාගේ ෆෝන් එක 5G ඔන් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එක 5G ෆෝන් එකක් නොවෙනව නම් යාලට පේනවා මගේ ෆේස්බුක් පේජ් එකෙම මේක නෙට්වර්ක් ස්ලෝ කියලා ඔයාලට හොඳට පේනවා ඔයාට මේ වෙබ්සයිට් එක ලින්ක එක පහතින් ලබා ගන්න පුළුවන් හැකියාවත්තින ඒවගේම මේ ඇපලිකේෂන් එක ඔයාට ලබාගන්න පාසුකමත්තින 5G only APK කියන එක මතකාට පස්සේ යාට මේ ඇපලිකේෂන් එක ලබාගන්න පුළුවන් සයිඩගේ 5G only APK මත ලික්කරට පස්සේ යාලට වෙනවාගේ පොප් එක බලාගන්නේ ඒක ඔයාල කැමති ඊමේල් එක සිලිට් කරන මගේ ඊමේල් ගොඩක් තියෙන හිද තමයි මේ වගේ පොප් එකක් ආවේ ඒ ආවට පස්සේ වාට තාව පප් එකක් ඒකේ තියෙනවා පැකේජ් ඉස්ට්‍රෝල් කියලා ඒක පැකේජ් ඉස්ට්‍රෝල් කෙනෙ කලික්කරට පස්සෙනවා තවත් පොප් එකක් ඔයාට ඩ්‍රයිවර්ස් කියලා පොප් එකක් ඒක සෙට් ඔයා කලෝස් එක නෙමේ කලික් කරන්න ඕන සෙටිංස් කියන එක කලික් කරන්න ඒක කලික්කරට පස්සයාට නෝ ටික් දාන්න ඔප්ෂන් එක ඒකවා දාන්න ඕන ඩ්‍රයිවර්ස් කියන ඔප්ෂන් එක ටික් එක දාන්න ඊට පස්සවාල්ටනවා ඉස්ට්‍රෝල් පොප් එක ඇපලිකේෂන් එක ඒකවා කලෝස් එක නෙවේ දෙන්න ඕන ඉස්ට්‍රෝල් කියන ඔප්ෂන් එක ඒක කලික්රාට පස්සේ ඔයාගේ පෝන් එකට මේක ස්ට්‍රෝල්ලනවා ඇපලිකේෂන් එක ඇපලිකේෂන් එක ස්ටෝල් වෙලා ඉවරයි මේක දැන් මේ සෙටිංස් ටික හදන්න විතරයි තියෙන මංයාට මේ මගේ ෆෝන් එක 3G බව පෙන්න්න මන් සෙටිංස්වලට ගිහිල්ලා සෙටිංස් ඔප්ෂන්ට ගිහිල යාට පෙන්න්නවා මගේ ෆෝන් එක 3G කියලා මගේ උපරිම තියෙන්නේ 3G කියල වැල්ට පෙන්න්නනවා 2G 3G තමයි ෆෝන් එක තියෙන්නේ වලට පේනවා ඉතින් මන්දැන් සෙටිංස් ටික හදන්න හදන්නේ 5G only APK එකේ ඉස්සල්ලාම 5G only APK එක ඔන් කර ගන්නවා ඒක වාට උඩින්ම දීල තියෙනවා කරන්න ඕන ටික යා මේක 5G only සෙටිංස් ලික්රාට පස්සේ වාට එනවා මෙන්න මේ වගේ ඉන්ටපේසක් ඒක ඔයා එනවා මෙන්න වගේ ලිස්ට එකක් එක ඔයා තෝරන්න ඕන එන්R ඔන්ලි කියන එක එන්R ඔන්ලි කියන එක කලික් කරන්න පස්ස පල්ලාටිකට පස්සේ රීෆෙෂ් කියලා ටික්ක එකත්තියෙන එක පොඩ රීෆෙෂ් කරගන්න ඕනක සිින්දිකත්තිනවන දෙවනි සිම් එකටත් මේ 5G ඔන්ලි එක ඔන් කරගන්න පුළුවන් ඒකෙත් අර විදියටම සෙටිංස්වට ගල්ලා මේක එන්R ඔන්ලිකෙන් කලික් එක දාලා අර විදියටම රීෆෙෂ් පාරත්දාලා ඇක්ටව් කරගන්න පුළුවන් ඒසිම් එකට 5G ඔන්ලි ඔප්ෂන් එක ඒ වගේ මේක වයිෆයි නෙට්වක් කනිට් කරත් 5G පහසුකමක් දෙන්න තමයි උත්සා කරන මේ ඇපලිකේෂන් එක හරහා දැම් පෙන්න්නම් මේක කොච්චර ස්පීඩ් එකක් තියෙනවද කියලා මේ නෙට්වර්ක් ස්පීඩ්යක් අනිත් එක මංවාට පෙන්න්නනදන් සෙටින්ස්වට ගිහිල්ල දැම් මේ 3G තිවිච්ච ෆෝන් එක 5G ඔන් වෙලා තියෙන විදිිය පෙන්න්න ඔයාට පේනව දැම් 5G ඔන්ලි කියලා සිම් වන්න එක යටතේත් සිම් දෙක යටතේත් 5G ඔන්ලි කියලා වැටල තියෙනවා යාට මේ ඇපලිකේෂන් ඩවලෝඩ් කරගන්න වෙබ්සයිට් ගන්න ඕනම් නවදාර YouTube චැනල් ෆස්බුක් පේජ් ටික්ටොක් පේජ් එක හරහා ලබාගත හැකිය